ඉතින් ඔන්න ඔයාලා දන්න කියන ලස්සන හොයාගෙන එන නුවරඑළිය ආයෙත් පරණ විදිහටම පණ ගහලා නැගිටලා තියෙන්නේ. පිටිපස්සේ තියෙන ග්‍රෙගරි පාක් එක. ඉතින් ලස්සනට සුද්ධ කරලා කුණාටුවක් ආවද කියලාත් හොයාගන්න බැරි වෙන්න තරම් ලස්සනට ඔන්න ග්‍රෙගරි පාක් එක දැන් පරණ විදිහටම ආයෙ තියෙනවා. හැබැයි ගෙස්ට්ලා නම් වැඩි පේන්න නැහැ තාම. වික්ටෝරියා පාක් එක හැමතැනම ලස්සනට සුද්ධ කරලා ක්ලීන් එකේ තියෙනවා. නුවරඑළියට එන පාරවලුත් මේ වෙද්දි ඔක්කොම ඕපන් කරලා තියෙන. ඉතින් ඔයාලට පුළුවන් අය එන්න. මොකද මේ පැතිවල මිනිස්සු ගොඩක් අය ජීවත් වෙන්නේ මෙහෙට එන ඔයාලා හින්දා තමයි ගොඩක් අයගේ ජීවිත රැඳිලා තියෙන්නේ, ජොබ් එක රැඳිලා තියෙන්නේ, ආදායම රැඳිලා තියෙන්නේ. ඉතින් පුළුවන් හැමෝම පරණ විදිහටම ආයෙ නුවරඑළියට එන්න.